Hi! Welcome back to my YouTube channel. ඔන්න මං අද ඔයාලට අරගෙන ආවා අපේ ඔස්ට්‍රේලියා ටුවර් එකේ day 2 in Sydney. day 1 බලපු නැති අය ඉන්නවා නම් ඒකත් ගිහිල්ලා බලන්න හරිද? ඔන්න අපි ඉතින් අද උදෙන්ම නැගිටලා ආවා මේ Green Square කියන train station එකට Sydney Opera House එක බලන්න යන්න. මේ දැන් එන්නේ අපි යන train එක. ඔයාලා බලන්නකෝ මේ trains වල decks දෙකක් තියෙනවා. ඉතින් අපි අපේ මේ ටුවර් එකම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් තමයි යන්න හිතන් ඉන්නේ. අපි බලමු මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක්ස්පීරියන්ස් එකත් මොන වගේද කියලා. ක්‍රවුඩ් එකක් ටිකක් ඉන්නවා ට්‍රේන් එකේ. අපි ආවේ ඔෆිස් අවර්ස් වල නිසා වෙන්න ඇති. අපි දෙන්නට යන්න ඕනි උනේ නම් අපර් ඩෙක් එකට. ඒ වුණාට ඒ වෙලාවේ අපර් ඩෙක් එකේ සීට් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ලෝවර් ඩෙක් එකේ ගිහිල්ලා ඉඳගත්තා. ඉතින් ඔන්න දැන් ඔයාලට මේ පේන්නේ සිඩ්නි වල ට්‍රේන් කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මෙතනදි තමයි අපි මුලින්ම හාබර් බ්‍රිජ් එක දැක්කේ. ට්‍රේන් එකේ එන ගමනේදී ඈතින් අපිට හාබර් බ්‍රිජ් එක මේ විදිහට පේන්න ගත්තා. දැන් අපි අපේ ස්ටොප් එකටත් ලං වෙලා ඉන්නේ. අපේ ස්ටොප් එක තමයි සර්කියුලර් ක්වේ ට්‍රේන් ස්ටේෂන් එක. අපේ හොටෙල් එක ගාව ඉඳන් ට්‍රේන් ස්ටොප් 4ක් වගේ ෂෝට් රයිඩ් එකක් තමයි අපි දැන් ආවේ. ටිකක් ක්‍රවුඩඩ් වුණත් අපිට ෆාස්ට් කන්වීනියන්ට් රයිඩ් එකක් හම්බ වුණා. අපි මේ ට්‍රේන් ස්ටේෂන් එකෙන් පල්ලෙහාට ආපුවාම මේ ට්‍රැම් ස්ටේෂන් එකක් දැක්කා. මේක සර්කියුලර් ක්වේ ට්‍රැම් ස්ටේෂන් එක. මේ රෙඩ් කලර් ට්‍රැම්ස් මේ සිටි එකට අමුතුම ලස්සනක් එකතු කරනවා. ඊළඟට එතන මෙහා පැත්තේ සර්කියුලර් ක්වේ ෆෙරි ටර්මිනල් එකක් තියෙනවා. මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් විදිහට අපිට ෆෙරීස් වලත් යන්න පුළුවන්. අපි ඉස්සරහට ෆෙරි රයිඩ් එකකුත් යනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට පේනවනේ අද ටිකක් වහින දවසක්. අපි බලමු ඉස්සරහට පායයිද කියලා. අපි දෙන්න වැස්ස අපේ ගමනට බාධාවක් කරගන්න නැතුව වැස්සෙම ඔපෙරා හවුස් එක බලන්න ගියා. අපි ඔස්ට්‍රේලියාවේ මැයි මාසේ අන්තිම වගේ. ඒ කියන්නේ මෙහෙට ඕටම් වල අන්තිම සති ටික. ඉතින් වැස්සයි සීතලයි ටිකක් වැඩි. අහසේ තියෙන නිල් පාට දැක්කම නම් දැන් පොඩි හෝප් එකක් තියෙනවා මට වැස්ස පායයි කියලා. මේ හාබර් බ්‍රිජ් view එකත් බලාගෙනම එහෙනම් අපි දැන් යමු වැස්සෙම ඔපෙරා හවුස් එක බලන්න. ඔන්න අපි ආවා ඔපෙරා හවුස් එකට. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි ඔපෙරා හවුස් එක මුලින්ම පේනුනේ. මේක නම් S2 අදාහ ගන්න බැරි හරිම අමුතු ලස්සන නිර්මාණයක්. වැස්ස පෑවුවා. ඔන්න එහෙනම් අපි අද ලකී වුණා මේ ලස්සන නිල් පාට අහසයි මේ ලස්සන වලාකුළුත් එක්ක ඔපෙරා හවුස් එක බලන්න. මන් දැන් මේ යන වෝකින් පාත් එකේ කැෆේස් රෙස්ටුරන්ට්ස් එහෙම ගොඩක් තියෙනවා. ඉතින් අපිට හාබර් බ්‍රිජ් එකේ ඔපෙරා හවුස් එකේ view එකත් එන්ජොයි කර කර මෙතන කෑම කන්නත් පුළුවන්. හැබැයි මෙන්න මෙයාලගෙන් නම් අපිට කෑම එක පරිස්සම් කරගන්න වෙනවා. මෙතන ගොඩාක් සීගර්ස්ලා ඉන්නවා. ඔය දැන් ඔයාලට ඇහෙන්නේ මේගොල්ලොන්ගේ සද්දේ. අවුව පායලා විනාඩි 5ක් 10ක් යනකොට පුදුම ක්‍රවුඩ් එකක් තමයි මෙතෙන්ට ආවේ. පේනවනේ අපි ඉස්සෙල්ලා මේ පාත් එකේ එනකොට කිසිම කෙනෙක් හිටියේ නැහැ. අපිත් ඉතින් මෙතනින් බර්ගර් අරගෙන කෑවා. මේ බර්ගර් එක මාරම රසයි. මං ජීවිතේට කාපු රසම බර්ගර් එක තමයි මේ. මේ කැෆේස් තියෙන ඒරියා එකේම ඔපෙරා හවුස් එකේ හිස්ටරි එක ගැන විස්තර පරණ ෆොටෝස් එහෙම දාලා තියෙනවා බලන්න. ඒ වගේම ඔපෙරා හවුස් එකේ ඇතුළට ගිහින් බලන්න ඕනි නම් මෙතන වෙනම ගයිඩඩ් ටුවර්ස් එහෙමත් තියෙනවා. ඒවට වෙනම ටිකට්ස් අරන් යන්න ඕනේ.
මෙතන තියෙනවා ඔපෙරා හවුස් එකේ කන්ස්ට්‍රක්ෂන් කරන කාලේ ගත්ත ෆොටෝස්. ඉතින් ඔයාලා දන්නවද මේකේ කන්ස්ට්‍රක්ෂන් කරලා ඉවර වෙන්න අවුරුදු 14ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේක යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් එකක් විදිහටත් සලකනවා. මේ ඔපෙරා හවුස් එකේ රූෆ් එක හදලා තියෙන විදිහ තමයි ගොඩක්ම ස්පෙෂල්. මේ උඩින් තියෙන ෆොටෝ එකේ වගේ සෙරමික් ටයිල්ස් මිලියනයක් විතර එකතු කරලා තමයි අපිට සුදු පාටට පේන සීෂෙල් එකක් වගේ රූෆ් එක හදලා තියෙන්නේ. ඉතින් මේක හරිම විශ්මිත නිර්මාණයක්. දැන් අපි ඉන්නේ සර්කියුලර්කේ ෆෙරි ටර්මිනල් එකේ. අපි හිතුවා ෆෙරි එකේ යන ගමනුත් ඔපෙරා හවුස් එක බලන්න. ඒ වගේම හාබර් බ්‍රිජ් එකේ යටිනුත් යන්න පුළුවන්. මං ඔයාලට කලිනුත් කිව්වනේ ෆෙරිස් මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් කියලා. සිඩ්නි වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට අපිට ළඟ තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි ටැප් කරලා යන්න පුළුවන්. ඉතින් ෆෙරිස් වලත් අපිට ඒ කාඩ් එකෙන්ම යන්න පුළුවන්. අපි දෙන්න ෆෙරි එකේ ඉස්සරහම ගිහින් ඉඳගත්තා හොඳට view එක enjoy කරන්න ඕනේ නිසා. ඇත්තටම අපි මේ ෆෙරි රයිඩ් එක ගත්තේ මේ view එක බලන්න ඕනි නිසාමයි. ෆෙරි එකේ යන ගමන් ඔපෙරා හවුස් එක හරිම ලස්සනට පේනවා. ඔපෙරා හවුස් එක ළඟ වෙනම බෝට් ටුවර්ස් එහෙමත් තියෙනවා. ඒත් මේ වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ෆෙරි එකක් අරගෙන ළඟ තියෙන ටර්මිනල් එකකට යන එක ගොඩක් ලාභයි. ඔයාලත් සිඩ්නි ඔපෙරා හවුස් බලන්න આવොත් මේ ෆෙරි රයිඩ් එක යන එක නම් අමතක කරන්න එපා. මොකද මේක හරිම ලස්සන ගමනක්. අපි දැන් මේ ෆෙරි රයිඩ් එක යන්නේ කොකටු කියන අයිලන්ඩ් එකට. අපි Google Map එක එහෙම බලලා තමයි මේ ස්ටොප් එකට යනවා කියලා ඩිසයිඩ් කරේ. ඔයාලත් මේ ෆෙරි රයිඩ් එක යනවා නම් ඔයාලට තියෙන ටයිම් එකත් එක්ක ඩිසයිඩ් කරන්න පුළුවන් ඔයාලා මොන ස්ටොප් එකටද යන්නේ කියලා. ෆෙරි එකේ යනකොට නම් හරිම සීතලයි. ඉතින් ඔයාලා ඕටම් එකේ හරි වින්ටර් එකේ හරි මේ රයිඩ් එක යනවා නම් ජැකට්ස් එහෙම දාගෙන එන්න. මං ඇඳගෙන ආපු හුඩි එක නම් මේ සීතලට මදි. මාත් සීතලේ ගැහි ගැහි තමයි ගියේ. මේ දැන් අපි යන්නේ හාබර් බ්‍රිජ් එක යටින්. 20 minutes වගේ ෆෙරි රයිඩ් එකකින් පස්සේ අපි දැන් ආවේ මේ කොකොටු අයිලන්ඩ් ෆෙරි ස්ටොප් එකට. මෙතන ෆෙරි ස්කෙඩියුල් එකක් දාලා තියෙනවා. එහෙනම් අපි දැන් යමු කොකොටු අයිලන්ඩ් එක මොන වගේද කියලා බලන්න. මේ අයිලන්ඩ් එකත් රිච් හිස්ටරි එකක් තියෙන අයිලන්ඩ් එකක්. වර්ල්ඩ් වෝ කාලෙදි නැව් එහෙම හදලා තියෙන්නේ මේ අයිලන්ඩ් එකේ. දැන් නම් මේ අයිලන්ඩ් එක සිටි එකෙන් අයිසොලේට් වුණ හරිම ලස්සන නිස්කලංක තැනක්. ඒ වගේම මෙතන කැම්පින් සයිට් එකකුත් තිබ්බා. අපි කොකටු අයිලන්ඩ් එකේ නම් වැඩි වෙලාවක් හිටියේ නෑ. අපි ඊළඟ ෆෙරි එකේම ආයේ සර්කියුලර් කේ යන්න ආවා. එනකොට නම් අපි ඇතුලේ තමයි ආවේ මොකද එළියේ මාරම සීතලයි.
ඊට පස්සේ අපි ගියා සිඩ්නි සිටි එක එක්ස්ප්ලෝර් කරන්න. මං ඒ වීඩියෝ එකත් ඔයාලට වෙනමම අරගෙන එන්නම්. ඒකෙත් ගොඩක් දේවල් තියෙනවා බලන්න. සිටි එක එක්ස්ප්ලෝර් කරලා ඉවර වෙලා අපි දෙන්න මේ ආයෙමත් යනවා ඔපෙරා හවුස් එක රෑට මොන වගේද කියලා බලන්න. අපිට ගොඩක් අය රෙකමන්ඩ් කරා ඔපෙරා හවුස් එක රෑට තමයි ගොඩක්ම ලස්සන කියලා. ඉතින් අපිත් හිතුවා යන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ඔපෙරා හවුස් එක රෑට නම් හරිම ලස්සනයි. මෙතන දවල්ට තියෙනවට වඩා අමුතුම ලස්සනක් තමයි රෑට තියෙන්නේ. අපි දෙන්න ආයෙත් පාරක් ආවට පාඩුවක් නම් උනේ නෑ. ඊට පස්සේ අපි දෙන්න එන ගමන් මේ සුවනිය ෂොප්ස් වලට ගියා. මේක තියෙන ට්‍රේන් ස්ටේෂන් එක යට. ඉතින් මෙතන ටිකක් ලාභයි ඔපෙරා හවුස් එක ගාව තියෙන සුවනිය ෂොප් වලට වඩා. මෙතනිනුත් අපි ෆ්‍රිජ් මැග්නට්ස් ටිකක් එහෙම ගත්තා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මං හිතනවා අද වීඩියෝ එක ඔයාලා ගොඩක් එන්ජොයි කරා කියලා. ඉතින් ඊළඟට මං ඔයාලට සිඩ්නි සිටි එක එක්ස්ප්ලෝර් කරන වීඩියෝ එක අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.